දැන් මේ ඔප්පුවේ නම තියෙන්නේ පළමු සැකකාරිය ඩේසි ෆොරන්ස්ගේ නමට තමයි මේ ඔප්පුව තියෙන්නේ. හරිනේ? හරි. මේක ඊය ඇත්තම අයිති කාටද? ඒ පුංචි අච්චේ ගෙදර. ඇය සුලේමාන් රෝහලේ රැකියාව කරලා තියෙන්නේ. ඒ වගේම ගුරුවරියක් වශයෙන් වැඩ කරලා තියෙනවා. සාන්ත තෝමස් නේවාසිකාගාර පාලිකාවක්. වැටුම රුපියල් 250යි රුපියල් 300යි. මේ මොන අවුරුද්දේද කියලා සඳහන් කරලා තියෙනවද? ඒ වැටුප රුපියල් 250 300 මොන අවුරුද්දද කියලා සඳහන් කරලා 78 ඉඳලා 80 වෙනකම් අපි දල වශයෙන් ගමු. හරි. 250 දැන් මේ කාලෙත් එක බලුවොත් අපි ලක්ෂ දෙකමාරක් කියමුකෝ. හරි. මේකේ වටිනකම මිලියන 350ක්. ඒ කියන්නේ ලක්ෂ 3500ක්. නෑ ඒ මිලියන 34 නේද තියෙන්නේ? මිලියන 350ක්. 350. ලක්ෂ 3500ක දේපලක් ගන්න අපි. හරි අපි හිතමු ඕනේ 250ක් නේ. අපි හිතමු මේක මාසික පඩිය ලක්ෂ 25ක් කියලා නේ. ඈ ලක්ෂ 25යි. 78ත් එක්කනේ. ඈ 78 ඉඳන් ලක්ෂ 25ක් කියලා අපි හදන් එමුකෝ. හරි 78ේම හම්බුණා. හරි ප්‍රතිපක්ෂයක් නැහැ. සාන්ත තෝමස් නේවාසිකාගාර පාලිකාව සුලේමාන් රෝහලේ කටයුතු කරන ලක්ෂ 25යි. 78 ඉඳලා. දෙයනේ ඒ කතා කරත් 3500 සම්මුද දැන් ඔය ඉදිරිපත් කරලා තියෙන්නේ එය කරපු රැකියාව සම්බන්ධයෙන් එයගේ ඉඩම් හිමියෝ සහ ඒ කට්ටියගේ අනිත් ආදායම් මාර්ග ගැන මේ කට්ටිය සඳහන් කරලා නැහැනේ. ඇය ඇගේ පළවෙනි කට උත්තරේ කියලා තිනවා Taman සතුව නිශ්චල දේපල කිසිවක් නැහැ කියලා. ඒ කට උත්තරය හා සමානව තව කට උත්තර කිහිපයක් අරගෙන තියෙනවා. මම අධිචෝදනා තාම ගොනු වෙලා නැහැ. ඒ නිසා අපිට කතා කරන්න පුළුවන්. නෑ සම්මුද මම කියන අධිචෝදනා දාන්න. මේවා දාලා ක්ලියර් කරන්න. මොකද එතකොට අපිටත් පුළුවන් උසාවියට ගිහිල්ලා අපේ කාරණා ප්‍රකාශ කරන්න. දෙවන ප්‍රකාශයේ ඇය ඩේසි ආච්චි කියනවා මා සතුව කිසිම දේපලක් නිශ්චල දේපලක් නැහැ කියලා. දෙවන ප්‍රකාශයේ ඇයම කියනවා යෝෂිත රාජපක්ෂ තමයි මේ දේපල බිලදී ගත්තේ කියන කාරණාව පිළිබඳව. ඒ කියන්නේ ඇය නිකන් අර සයිලන්ට් හෝල්ඩර් කෙනෙක් වශයෙන් ඇගේ නම දාගෙන තියෙනවා. මම අහුවෙයි කියලා මම මගේ ප්‍රොපර්ටි එකක් පාණුගේ නමට ගන්නවා. කල්දුගේ නමට ගන්නවා. මේ ඒක තමයි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. සමහරවිට උසාවියේදී අපි නිර්දෝෂීභාවය ඔප්පු කරන්න. නෑ මම කියන්නේ ඔබේ පිළිතුරක් අවශ්‍යයි. මගේ පිළිතුරත් උසාවියේදී අපි ඒක නිර්දෝෂීභාවය ඔප්පු. මොකද හේතුව මේ තවත් අවස්ථාවක තුන්වෙනි අවස්ථාවේදී අය කියනවා මුස්ලිම් ජාතිකයේ දුන්නු සුප්‍රසිද්ධ මැණික් මල්ල විකුණලා තමයි මේ මුදල් ලැබුණේ. ප්‍රසිද්ධ වෙච්ච කතාවනේ. ප්‍රසිද්ධ වෙච්ච කතාව. මැණික් මල්ල. තමයි ඔය කාරණා සියල්ලටම අධිචෝදනයි දැම්මනම් සාක්ෂි තියෙනවා නම් යහපාලන ආණ්ඩුවෙන් පරීක්ෂණ කටයුතු කරා දැනුත් කරනවා. දැන් ඊයේ පෙරේදා කටුත්තර ලියාගත්තා. පාලිත ගමගේ කියන්නේ කවුද? මේ මට මතක නැහැ. දන්නේ? මොකද ඔප්පුව හොයාගන්නේ පාලිත ගමගේ කියන කෙනෙක් ළඟ තිබිලා. ඔහු කියනවා මේ ඔප්පුව ලැබුණේ Tamanට මහින්ද රාජපක්ෂගෙන් කියලා. ඔබේ පියාගෙන්. මම ඒ කාරණා මම විශ්වාස කරන්නේ නැහැ. මෙතන තියෙන කාරණා කීපයක් මේ වාර්තාවේ ඔප්පුවේ සැබෑ මිල ඒ කියන්නේ මිලියන 34ක් වෙච්ච එක මිලියන 350 නෙවෙයි සමාවෙන් මගේ ඉලක්ක වැරදි මිලියන 34 තමයි. මිලියන 34 මිලියන 24ක් ලෙස අණ්ඩ වැලියු කරලා තමයි ඔප්පුව ලියලා තියෙන්නේ. යෝෂිතගේ ආරක්ෂක නිලධාරිය තමයි රාජගිරියේ බැංකුවෙන් ඉඩමේ විකුණුම්කාරියගේ ස්වාමියාගේ account එකට මේක ඩිපොසිට් කරන්නේ. එතකොට මේ මහින්දගේ ළඟ මොන අවුරුද්දද ඩිපොසිට් කරලා තියෙන්නේ? නෑ වසර සඳහනක් නෑ. පාලිත ගමගේ දෙහිවල මිහිඳු මාවතේ මේ නිවස මිලියන 24ක් ඔහු තමයි මුදල් ලබා දීලා තියෙනවා කියලා සඳහන් කරන්නේ මේක ලබා ගන්න. එහෙම මම නම් විශ්වාස කරන්නේ නැහැ චම්දිත. ඇයි? ඒ කාලේ හදපු ගොතපු කතාවක්. මොකද හේතුව ඇයි ගොතපු කතාවක් කියන්නේ? මොකද මේකේ ඇයි ඔප්පුවට දැන් අපි කියමුකෝ හරි ඔක අපි ඔහොම හිතමුකෝ උනා කියලා. අපි උපකල්පනය කරමුකෝ. ඉතින් ඒ මිනිස්සයාට කියලා බිල ගෙවා ගත්තා නම් ඔප්පු යාට දීලා තියන්නේ. ඔප්පු අපි ගාව තියාගන්න පුළුවන්. එතන තමන් එන්නේ. මේ සමස්ත ප්‍රොපර්ටි එකේම බ්‍රෝකර් විදිහට වැඩ කරලා තියෙන වසන්ත ජයසූරිය කියලා කෙනෙක්. වසන්ත ජයසූරියට බ්‍රෝකර් මේක මැද ඉඳලා තියෙන්නේ. මම ඉඩමක් ගන්නව නම් කන්දුගේ අපි දෙන්නගේ මැද පාලුක ඉන්නවා හරි මොකක් කරේ. මේ මිලියන 24ක මුදල දීලා තියෙන්නේ වසන්ත ජයසූරියට පාලිත ගමගේ. ඒ ඔප්පුව දෙන්නේ මම. ඔප්පුව දෙන්නේ පාලිත ගමගේ කියනවා මම මුදල් දීලා නැහැ ඉඩමක් ගන්න. මම දුන්න ඉලෙක්ෂන් කැම්පේන් එකට. මේ කවුද මේ ඇන්ඩ්‍රු තරිඳු කියන්නේ? මම දන්නේ නැහැ තමයි. ගොඩක් අය දන්නේ නැහැ පොලිසියෙන් ලියපු නම් නේද මගේ නඩුවක ඉන්නගෙන නම් මම දන්නවා. ඉතින් දැන් මේ පොලිසියෙන් ගිහලා කටුත්තර සාමාන්‍ය මේ පවුලත් එක්ක සම්බන්ධ කටුත්තරයක් ලියාගෙන Tamanට ඕනේ නඩු හදලා නඩු පවරපු යුගයක් නේ. පාලිත ගමගේ කියනවා මම සල්ලි දුන්න ඉලෙක්ෂන් කැම්පේන් එකට. ඒක වෙන තෙක් තමයි මට මේක ඔප්පුව දුන්නේ. ඒ මුදල පියවන තෙක් තමයි මට මේ ඔප්පුව දුන්නේ. ඉලෙක්ෂන් කැම්පේන් එකට දෙන සල්ලි වලට ඔප්පුවක් අපිට තියාගන්නේ මොකටද? ඒ ඔප්පුව අපිට තියන ගන්න අවස්ථාවන් තරම් තියෙන්නේ. ඉලෙක්ෂන් එකට දෙනවා නම් මොකටද තියාගන්නේ? දැන් අතමාරුට දුන්නත් අපි දන්නේ නැහැ. සමහරු නැවත දෙන්න බලාපොරොත්තු අපි දන්නේ නැහැ. හැබැයි දැන් ඔබතුමා කියන විදිහට පාලිත කියලා තියෙනවා. ඔව්. ඉතින් එයා දන්නවනේ.
දැන් ඔප්පු තියන්නේ. මොකද හේතුව මෙතන දැන් යෝෂිත 2016 තමයි 2006 තමයි මේ ලුතිනන් කෙනෙක් වශයෙන් මේ එන්නේ ඒ කාරණා ඔක්කොම තමයිද හරි. නෑ හැබැයි මම ඕගේ අහන්නේ දිලීප් පීරිස් කියන්නේ ඕගේ account එකේ ඕගේ පඩිය 73000යි. හැබැයි 2016 ඔහු ඉන්ට්‍රොඩික් වෙනකම්ම ඒ පඩිය 705ක් අල්ලලා නෑ. ඔයගොල්ලෝ ජීවත් වෙන්නේ කොහමද අනේ ඇත්තටම? තම දෝන්නේ නැහැ. අපේ අම්මා තාත්තලා ගෙදරනේ හිටියේ. ඔව්. ඉතින් එතකොට යා පඩිය කන්නේ බොන්නේ අපි සෝෂල් මීඩියා එකේ දකින්නේ ඕගොල්ලෝ අපි ඉරිසියාව නෙමෙයි අහන්නේ. බ්‍රෑන්ඩඩ් ඇඳුම් අඳින්නේ දරුවොත් එහෙමයි. ඔය පඩි අරන් නැහැ නේද? පඩිය අරන් නෑ. 73000 ඒ විදිහටම තියෙනවා. ඔය කාලෙනකොට එකක් යෝෂිත බැඳලත් නැහැ. සා දෙමාපියෝන්ගේ එක ජීවත් වෙච්ච කාල සීමාව තුල. ඉතින් ඕන ළමෙක්ගෙන් දෙමාපියෙක් ඉන්නකොට තමන්ගේ පඩිය අවශ්‍ය වෙලාවට ගන්නවා අවශ්‍ය වෙලාවට ඒ නිසා